චමෝජේ බ්ලොග්ස් YouTube channel එක දැම්ම subscribe කරන්න. bell icon එක click කරන්න අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. ඔල්ලෝ හලන කෑරිටෝක් කරන හොරෙන් යනවා. මුක වීඩියෝ බලන්න එපා. guys අද මං ආවේ මගේ girlfriend එක්ක මුළු ඉන්දියාව වටේ මම මෙයාව එකගෙන යනවා කියලා පොරොන්දු දුන්නා මෙයාට. ඔයාලා සතුටුද පැටියෝ? මෙන්න දිනවා ඉන්දියාවේ බස් පිස්සන් වැඩ කොහමද? මේ ෆ්‍රයිඩ් රයිස් කියලා තිබුණා. ඉතින් අපිට බඩගිනි තිබ්බ හින්දා ඕඩර් කරා. ඉතින් අපි දන්නේ නැහැ පජත රහක්කා එන්නේ ඒකට. අපි පොඩ ගෑවේ අපිරිය හින්දා. දැන් මේකට මෙච්චර මේ මාර සෙනගක් එනවා කියලා මුන් දන්නවා. ඒ වුණාට මුන්ගේ අර මේ සෙනග මැනේජ් කරන විදිහ නම් හරිම අවුල්. මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ආවේ යා වෙනම ෆොටෝ ගන්නවා. හයි කොහොමද ඉතින් ඔන්න මාස 3කට විතර පස්සේ වීඩියෝ එකක් දාන්න මම හිතන්නේ මාස 3ක් විතර ඇති කරගන්න බැරුණා. මගේ තර්ඩ් එක පටන් ගත්තන් පස්සේ මට ඇත්තට YouTube එකට වීඩියෝ එකක් දානවා කියන එක අර අමතක වෙලා ගියා. ඉතින් ඔන්න මේ වීඩියෝ එකක් දාන්න හදන්නේ. අපි යනවා ටච් මහල්. ඉන්දියාවේ අවුරුදු දෙකකට වඩා හිටියා ටච් මහල් යන්න බැරුණා. ඔන්න අද යන්න හදන්නේ ටච් මහල්. එහෙනම් සෙට්ටමු ටච් මහල් බ්ලොග් එකත් එක්ක ගොඩ කාලයකට පස්සේ. එහෙනම් ජය සෙට්ටමු. දැන් වෙලා 6යි වෙලා සාමාන්‍යයෙන් ටච් මහල් යන්න පැය 4ක් 5ක් වගේ කාලයක් යනවා අපි ඉන්න අපේ කැම්පස් එකේ ඉඳලා. අර දින හොස්ටල් එක මේ පැත්තට තමයි කැම්පස් එක තියෙන්නේ. ඔන්න අපි යන බස් එක එනවා. කෙනෙක් එක සීට් එක ගන්න තියනවාද? ඔය එන්නේ බඩු. ඔල්ලෝ හලන කෑරිටෝක් කරන හොරෙන් යනවා. මුක වීඩියෝ බලන්න එපා. මේ 29 වෙනකන් ඉන්නවා කියනවා ඉතින්. අරු කියන්නේ ඉංග්‍රීසි කොහොමද? 29 වෙනව වැඩලන්නේ සතර දේශපාලන කමුලේ ලොකු දේශපාලන මේ මොකක්ද ඒක කියන්නේ අර මෙව එකක් වෙනකන් කන ස්ට්‍රයිට් රේට් මැදි කියන්නේ දැන් මෙන්න. උන් ස්කොට් එකේ ඉන්නවා. අඩ වඩ. ඒවනම් අපි මේ චාය එකක් බොන්න නැවත්තා පොඩ වොෂ්රූම් හරිය ගිහිල්ලා වොෂ්රූම් යන්නයි චාය එකක් බොන්නත් එක පොඩ නැවතුවා. මේ දවස් ටික ඔයගොල්ලන්ට පොඩ අඩින්දි නෑනේ. අපි පාන්දර ආපින්ද පොඩ්ඩක් හැක් වෙලා වගේ තියෙන්නේ. දන්නේ නැද්ද ඉතින් සීන් එක. අපි යන චාය එක බීලා වොෂ්රූම් ගිහිල්ලා සෙට් වෙමු. ආපහු අපේ ගමනට. නිදි මාතයිද? දාන්න ඕන බලෙන්. බලෙන් ඉදා ගන්න. අත බලෙන් කවදාවත් නිදියන්ද. ගයිස් ඔන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා 10000ට කිට්ටු. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සප්පයක් දෙන්න කොල්ලට. ඉතින් ඔන්න අපි පැය 5මාරකට විතර පස්සේ ඔන්න අපි ටාච් සිටි එකට එන්ටර් වුණා. ඉතින් පට්ට රස්නයක් තියෙන්නේ. කියන්නේ පට්ටම රස්නයක් තිබුණේ. කොල්ලෝ ටික හැක් කරලා තිබුණේ. බලන්නකෝ දිගටම. පාස්පෝර්ට් එකක් ගන්න ඕනද කොහොමද? කවුට් එක අරගෙන ඉතින් වැඩි දුර ටිකට් වලට අපි කියලා බලන්න. ඒ සයි බලලා නම් Welcome to Agra. ගන්න ඕනේ. හරි මං ගන්නවා. චලෝ. එතනින්ද වාහනේ ගන්න. ගයිස් අද මං ආවේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක මුළු ඉන්දියාව වටේ මම මෙයාව එකගෙන යනවා කියලා පොරොන්දු දුන්නා මෙයාට. ඔයාලා සතුටුද පැටියෝ? සතුටුයි. පිස්සු හැදෙන අවුවක් වැටෙන්නේ. පිස්සුම ගැන මේ මාර අවුවක් වැටෙන්නේ. අමාරුයි ඒක. අපි ගොඩ කාලයකට පස්සේ තමයි මෙහෙම එළියට ආවේ. මොකද ඉතින් එක එකට එක තියෙන වැඩත් එක්ක සහ අනිත් අයගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක අර හැමෝටම දාගන්න පුළුවන් දවසක් නැහැ. ඉතින් අපිට ඒ හින්දා ගොඩක් ගමන් යන්න අමාරුයි. ඉතින් අපි ඔන්න සෑහෙන කාලයකට පස්සේ
එක දවසින් ගිහිල්ලා යන්න පුළුවන් තැනකට තියෙන ටජ් මහල් තමයි තියෙන්නේ. ඉතින් අපි ටජ් මහල් ආවන්න ඉස්ලාම යනවා ආග්‍රා ෆෝර්ට් එකට. හවස තමයි ටජ් මහල් යන්නේ. මේ ආග්‍රා ෆෝර්ට් එක ළඟම අර මේ අශ්වය දාලා අර පෝස්ට් සයිට් තියෙනවා. ආග්‍රා යනවනේ. ඉතින් ඒ වගේ දේවල් වලට කැමති නම් ඒවා කරන්න පුළුවන්. ඉතින් අපි නම් ඒ වගේ සීන් එකක් බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතින් අර බලන්න කියන දේවල් ටික බලලා දවසින් යනවා. මොකද අපව හෙට ඉඳලා අපිට කැම්පස් වල වැඩ තියෙනවනේ. ගොඩක් ඉතින් ඉන්දියාවේ වෙන ගොඩක් අය ඉතින් ගොඩක් ෆොරිනර්ස්ලා ඉතින් ටජ් මහල් ફોකස් කරනවා ගොඩක් අය. अंदर जाके पेटीएम ने අපි ඔන්න මේ ටජ් මහල් යන්න කලින් ටජ් මහල් ළඟම තියෙන ආග්‍රා ෆෝර්ට් එක අපි ඉස්සලාම ආවේ ආග්‍රා ෆෝර්ට් එක බලන්න. අපි නම් යමු ආග්‍රා ෆෝර්ට් එක ඇතුළට. මේවා නම් සවුත් වෙලා තියෙන්නේ. අපේ කට්ටිය පොඩි වෙන්නේ. කවුද අගට එන්නේ? ඔන්න අපි ෆෝර්ට් එකේ ගේට් එක ගාවට ආවා. අපි කට්ටියත් එක්ක ඇතුළට යන්න හදන්නේ. බලමු ෆෝර්ට් එකේ මොනවද ඇතුළේ තියෙන්නේ කියලා. ලොකු අදහසක් නැහැ යනකම් බලමු. ලංකාවෙත් අර ඉස්කෝල ළමයි එක්ක යන්නේ අනුරාධපුරේ පොළොන්නරුවේ ඒ වගේ එක්ක යන්නේ. මේ ඉස්කෝල එකෙන් පොඩි ළමයි වගේක් ඇවිල්ලා ඔන්න බලනවා. ඉස්කෝල ළමයි ගයිස් මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් ඉතින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල ආග්‍රා සිටි එකේ තමයි මෙන්න මේ කියන ආග්‍රා රතු බලකොටුව තියෙන්නේ. ආග්‍රා රෙඩ් ෆෝර්ට්. ඉතින් සාමාන්‍යයෙන් ඉන්දියානු මූගල් රාජධානියේ සාමාන්‍යයෙන් මේක කැපී පෙනෙන ඉදිකිරීමක් ලෙස හඳුන්වනවා. ඉතින් මෙන්න මේ ආග්‍රා බලකොටුව මුලින්ම 13 වන සතවර්ෂයේදී තමයි ලෝදි රාජවංශය විසින් තමයි මේක ඉදිකිරීම කරලා තියෙන්නේ. ඊට පස්සේ මූගල් රජ කෙනෙක් වන අක්බර් විසින් 1565 ඉඳලා 1573 දක්වා කාලයේදී මෙන්න මේ බලකොටුව නවීන ආකාරයෙන් ආපහු නිර්මාණය කළා තියෙනවා. ෆොටෝ ගන්නවත් තියා හිතන්නත් අමාරුයි බං. ඒ කියන්නේ පුදුම රස්නයක් තියෙන්නේ. පිස්සු ඇදෙන රස්නයක් තියෙන්නේ. මට පිස්සු ඇදලා ඉන්නේ දැන් මේවා අනේ මන්ද මේක සම්පූර්ණයෙන්ම රතු ගල් වලින් තමයි හදලා තින්නේ. රෙඩ් සෑන්ඩ්ස්ටෝන් කියන රතු ගල් වලින් තමයි මෙන්න මේක හදලා තින්නේ. එහෙනම් තමයි මේකට රතු බලකොටුව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේකේ තියෙන බිත්ති කිලෝමීටර් 2.5ක් වගේ දිගින් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අනේ මන්ද කියන්නේ මට කතා කරගන්න බැරුනේ. හැක් කරලා ඉන්නේ මේ අවුවත් එක්ක. සාමාන්‍ය සෙල්සියස්ක 30කට වගේ යනවා රස්නේ. හරි අමාරුයි. අද අපි vloggers-ලා දෙන්නයි මේ අපේ අයියත් ඉන්නවා මනුරාජ් විමුක්ති ඉන්නවා. මේ එයාගේ YouTube channel එකත් බලන්න ගිහිල්ලා මේ මම ඔතනින් ඔන්න උඩින් කාඩ් එකක් විතර දාලා ඇති මනුරාජ් විමුක්ති YouTube එක බලන්න. ඔය IT related දේවල් තියෙනවා නේ බා. අනිවාර්යෙන්. IT sports ඔක්කොම තියෙනවා. අපේ මෙහෙන් අපේ මාස්ටර්ස් කරන අය කෙනෙක්. ඉතින් බලන්න channel එක ගිහලා බලන්න subscribe කරන්න. ඕකේ. අපි මේ ඇතුළට යන්න හදන්නේ යන්කෝ.
අද මාත් එක්ක ඉන්නවා බොයිස් චමෝජේ ඔයාලා දන්නවනේ. එයාලා දන්නවනේ Facebook එකේ තරඟපානවා YouTube එකේ තරඟපානවා. මම link එක උඩ දාන්නම් චමෝජේ subscribe කරලා තියාගන්න. මේ මෙතන පොටක් ගන්න. පොටක් ගන්න. අපි අර මේ අරක ඇතුලෙන් ආවා ඇතුලට. රයිට්. ඉන්නකො මං ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. ඔන්න ඔහොම තමයි අග්‍ර ෆෝට් එක ඇතුලේ තියෙන්නේ. රයිට්. අපි දැන් ඉන්නේ අග්‍ර ෆෝට් එක ඇතුලේ. ඇතුලේ කියන්නේ අපි දැන් මේන් ගේට් එකෙන් ඇවිල්ලා ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කලින් කිව්වේ අපි දැන් ෆෝට් එක ඇතුළටම ආවා. කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා බලගන්න ඉතින් හැමතැනින්ම වට කරපු බිත්ති තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ රතු බලකොටුව ඇතුලේ තවත් කැපී පෙනෙන ගොඩනැගිලි ඇතුලේ තියෙනවා. ඒවල නම් කිව්වොත් D1 අයියාම්, D1 අයිකාස්, ජහාංගීර් මහල් වගේ විශේෂ ගොඩනැගිලි ඇතුලේ තියෙනවා. මේකේ ආකිටෙක්චර් ගැන කිව්වොත් ඉස්ලාම් සහ හින්දු ශෛල එකට මික්ස් කරලා තමයි මේකේ ආකිටෙක්චර් එක යන්නේ. මේ මෙතන තියෙනවා මොකද්ද මන් දන්නේ වතුර දාන්න හදපේකක්ද මොකට තියෙනවද දන්නේ නැහැ ඒක න ะ. ඔතනින් ඇතුළ අර පැත්තේ ඉඳලා එළියට එනකොටම ඇතුළට එනකොටම තියෙනවා. මේ දැන් අපි ඉන්නේ ආග්‍රා ෆෝට් එකේ. ඒතර ආග්‍රා ෆෝට් එකේ ඉඳලා මෙතෙන්ට පේනවා ටච් මහල් එක. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මෙතෙන් ඉඳලා කොහොමද ටච් මහල් වෙන්නේ කියලා. පේනවද ඔයගොල්ලන්ට? අතන තියෙනවා ටච් මහල්. ඔය පේන්නේ මොනවද බම් මේ හිරගෙවල්ද? මේක පොඩි විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඔරංගසේබ් කියන පුද්ගලයා තමන්ගේ තාත්තා වන ෂාජහන් රජුව මෙන්න මේ බලකොටුව ඇතුලේ හිර කරලා තිබ්බා කියලා සඳහන් වෙනවා. ඕගොල්ලෝ අර චාවා ෆිල්ම් එක බැලුවා නම් ඒකේ ඔරංගසේබ් කියන චරිතය මොන වගේ චරිතයක්ද කියලා පැවසෙනවා. ඉතින් තමන්ගේ තාත්තව මේ බලකොටුව හිර කරලා තිබ්බා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මූණ වල ළඟටම ගන්න ඔක්කොගෙම ඔයා ෆොටෝග්‍රැෆර්ද මෙයාලගේ? अरे मेतन मेतन දැන් ඔයගොල්ලෝ හිතන්නේ ලංකාවේ විතරද මේ බස් පිස්සු ඉන්නවා අර බස් අර එක එක චාර්ටර් විදියට හරි ගස්සන්නේ ලංකාවේ විතරද? මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඉන්දියාවේ බස් පිස්සන්ගේ වැඩ. මෙන්න දිනවා ඉන්දියාවේ බස් පිස්සන්ගේ වැඩ කොහමද? මේ ඒවා තමයි ඉන්දියාවේ බස් පිස්සන්ගේ වැඩ. මේ මෙතන පිටිපස්සෙත් තියෙනවා. යා දැන් අපි ටච් මහල් යන්න හදන්නේ. මෙතන ගවර්න්මන්ට් එකේ දාලා තිනවා මේ වෙහිකල්ස් දාලා තිනවා. අපි ඒවල යන්නේ. එක්කෙනෙකුට සාමාන්‍ය රුපියල් 20ක් ගන්න. මෙතන ඉඳන් පයින් යන්න දෙනවා නේ ටික මේක යනවා. මේ ගවර්න්මන්ට් එකේ නියාමනය කරන්නේ
රජ්මහල් අපි ඇතුළට යන්න කලින් මේ දවල්ට කණ්ඩාව. රෙකෝඩ් කරන්න කියලා කියන්නේ. මම කණ්ඩ ඇවිල්ලා ඉන්නේ. මේ ළමයි ඔක්කොම කණ්ඩ ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ ඩෙසාන් සමුද්දි කෑල්ල. ඕකේ. ලහිරුගේ මිනිහාගේ සමුද්දි මිනිහා කියපන්. ඒවා කීපන් ඕනේ කුණුගත කීප අවුලන්නේ. මම දානවන්නේ. අමිත් කියලා අල්ලනවා තව පොඩ්ඩක් අරුණට බා. සෝස් මාත් ඉල්ලන්න ඕන. වැස්ටි සෝස්. ඒකටන්නේ මේ රාජාන්ගේ කාලේ රයිස්. රා බලහන්කෝ. ෂේ. රාජාන්ගේ කාලේ රයිස් කළා දෙනවා. ඉතින්නේ. මේ ළමයි මේ කාලා දිනනවා කරගෙන. බඩ පිරීලා තියෙන. කොහොම කනවා. මං කාලා ඉවරයි. සුපිරි. අර කනවා. කුරුණෑගල්ලේ තිය ඔච්චර තමයි රයිස් කියලා හම්බෙන්නේ ඉතින්. අවුලක් නැහැ. දවල්ට කෑවා ඒ කාප්පු එක නම් වැඩිය සෙට් නෑ හින්දා අපි ගොඩක් කට්ටිය කෑවේ නෑ පොඩ්ඩක් ඒ රහ අපිට සෙට් නෑ කමන්නේ දැන් ටච් මහල් බලලා ඉවරලා ඊට පස්සේ හොඳට කනවා කියලා දැන් මේ ඉතින් ඉන්නේ එහෙම තමයි අර ඉතින් මේ වගේ තැන් වලට ආවම අපි දන්නේ නෑනේ තියෙන කෑම වල රස මොනවද කියලා ෆ්‍රයිඩ් රයිස් කියලා තිබුණා ඉතින් අපිට බඩගිනි තිබ්බ හින්දා ඕඩර් කරා ඉතින් අපි දන්නේ නෑ පජත රහක්කා එන්නේ ඒකට අපි පොඩ කෑවේ අපිරියා හින්දා දැන් කාලේ ඉවරලා ටිකට් බුක් කරන්න ආවා බුක් කරන්න කියන්නේ ටිකට් ගන්න ආවා ටිකට් ගත්තා ඔක්කොමත් හරි මේ තෙරපි යන එක තමයි එපාම වෙන වැඩේ අදාර සෙනසුරාදා දවසක් ඉඳලා ගයිස් මාර සෙනගක් ඉන්නේ පිස්සු හැදෙන මිනිස්සු ගොඩක් ඉන්නේ අනික මුංගේ මේ චෙක් කරලා ඇතුළට දාන සිස්ටම් එක එන මවුල් මේකේ මේ මිනිස්සු ගොඩේ එන මවුල් මේ සිකියුරිටි චෙක් එක ඔන්න දැන් මේ ආහාරේ තෙරපිලා ඇවිල්ලා දැන් ඔන්න ඒක ඇතුළට ආව අපි ටච් මහල් තියෙන ගාඩන් එක ඇතුළට ආව දැන් ගාඩන් එකේ ලොකු ගේට් එක තියෙනවා එතනිනුත් යන්න ඕනේ දැන් මේකට මෙච්චර මේ මාර සෙනගක් එනවා කියලා මුන් දන්නවා ඒ වුණාට මුන්ගේ අර මේ සෙනග මැනේජ් කරන විදිහ නම් හරිම අවුල් මේ මෙතන ඕගොල්ලොන්ට පේනවාද වෙන රටක කපල්ලක් ඉන්නවා මේ විදිහට ඇඳගෙන මං හිතන්නේ ඒගොල්ලෝ වක්කාර වෙඩින් එකක් වගේ ගන්නත් දන්නේ නැහැ මේ මෙතන ඉන්නේ මේ ඔන්න පේනවානේ මේකට සාමාන්‍ය එක වෙලාවක බලන්න සෙනග කොච්චර ඇතුළ වෙනවද කියලා ඔන්න මේ ටච් මහල් බලාගන්න මම පෙන්නන්නම් දැන් ගොඩක් අය ඉතින් මේක දැකලානේ තියෙන්නේ නේද ඉතින් හරි ඉතින් මේ ඕගොල්ලෝ ඉතින් ටච් මහල් ගැන නම් ඉතින් හැමෝම දන්නවනේ නේ ඉතින් ඕගොල්ලෝ දන්නවා මේක හැදුවේ මූගල් රජ කෙනෙක් වෙච්ච ෂාජහන් රජුරෝ තමන්ගේ වයිෆ්ට ඒ කියන්නේ තමන්ගේ වයිෆ්
මුම්ටාස්ට ආදරේ පරිත්‍යාගයක් විදියට තමයි මේක ඒක නිර්මාණය කරේ. ඉතින් මේක ඉතින් අර ආදරේ සංකේතය කියලා ඉතින් හඳුන්වනවානේ. අන්න අතෙන් යන්න ඕනේ මට මේ අරගේ මිරයකත් එක්ක ෆොටෝ එකක් ගන්න. යන් මාර හුකන සෙනගක් ඉන්නවා. මන්න අය යන්න ආර පැත්තට. කොහෙද? මොකද කරන්නේ? කොහෙද? බයිනෝද? අපි අර පැත්තට යනවා ෆොටෝ එකක් ගන්න. ඈ යන්න පොඩ්ඩක්. මේ මෙතෙන්ට ගිහිල්ලා අර ගහගන්න. එහෙනම් අපි අර පැත්තට ගිහලා ෆොටෝ ටිකක් ගහන් එන්නද? වරන් කියන්න. අනු යන්න. අද පොඩ්ඩක් අමාරු දවසක් මේ කියන්නේ මේ මාර සෙනගක් ඉන්නේ. අර පේන මේ මැද්දට යන්න ඕනේ ඉතින් ලස්සන ෆොටෝ එකක් ගහන්න. අර උඩට යන්න නම් වෙනම තව ටිකට් එකක් ගන්න ඕනේ. දැන් අපි ඉන්නේ තවත් මේ පල්ලෙහානේ අපි තව පල්ලෙහාට යන්න ඕනේ. අද මේ වැඩේ කියන්නේ මේ මාර සෙනගක් ඉන්නේ ඒකයි පොඩ්ඩ අමාරු. මේ වටේම සෙනග මේ. මේ මාර සෙනගක් ඉන්නේ පේනවද දන්නේ නැහැ. photographer modeler photographer and my girlfriend modeler. hey වාගේ ෆොටෝ ටික හොඳට ගහලා දුන්නද අවුලක් නැහැ නේ. පිටියට ගහුවා. ඒ කියන්නේ වෙඩින් එකේ ෆොටෝග්‍රාෆර්ත් එයාමනේ. yes සම්මත. මම කිව්වේ ඉතින් නේ. photographer modeler. අද අවුල් දවසක් මචං. මේ සාමාන්‍ය මේකේ සෙන්සුරාදරද පට්ට සෙනගක් එනවා. මොකද හවස් වෙනකොට මේකේ සන්සෙට් එක බලන්න පුළුවන්. එතකොට ගොඩක් මේකට හවස් වෙද්දි සෙනග වැඩි වෙනවා. එහෙම සීන් නැති ඉන්නේ. ෆොටෝ එකක් ගහ ගන්නවත් හරි අමාරුයි. right. තාම අපි මෙතන ඉන්නේ යන්න ඕනේ අර කෙරවල වලටම. මේ බාන්න උඩ ඉන්න සෙනග. දැන් අපි ඉන්නේ මෙතන උඩ තාම මෙතන ඉන්නේ. හරිද මෙතන ඉන්නේ. දැන් එතකොට කෙලින්ම අතන කෙරවලට යන්න ඕනේ. ඔන්න මම දැන් ටජ් මහල් එක ළඟටම ඇවිල්ලා තියෙන කිට්ටුවටම. දැන් ළමයි දැන් මෙතනින් උඩට යන්න තව රුපියල් 200ක් දීලා තව ටිකට් එකක් ගන්න ඕනේ. මෙතන තමයි අර ෂාජාන්ගේ සහ මුම්තාස්ගේ මේ සොහොන් කොත් දෙක තියෙනවා කියන්නේ ඕකේ උඩ. ඒතකොට ඒක බලන්න යනවා නම් තව රුපියල් 200ක් දීලා ටිකට් එක වැඩිපුර ටිකට් එකක් ගන්න ඕනේ. අපි ඉතින් එතනට යන්නේ නැහැ. ඉතින් තේරුමක් නැහැ අපිට බලන්න ඉතින් මොනවද ඉතින්නේ. ඉතින් ඔන්න ඉන්දියාවේ ඇවිල්ලා අවුරුදු 2මාරක් විතර ගියා ටජ් මහල් එන්න. ඉතින් ඔන්න අද ආව ටජ් මහල් බලන්න. ඔන්න ළඟටම බලාගන්න. ඉතින් මේකේ හොඳම කතාව තමයි මෙන්න මේ ෂාජහන්ට ඕන වෙලා තියෙනවා මේ වගේ නිර්මාණයක් අය ලෝකෙ කොහෙවත් නොතිබිය යුතුයි. කියන්නේ මේ වගේ දෙයක් අය ලෝකෙ කොහෙවත් හැදෙන්න බෑ. මේක තමයි පළමු සහ එකම එක වෙන්න ඕනේ මේ නිර්මාණය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක හදලා තියෙන්නේ මේ අර සුදු කීරි ගරුඬ කියන්නේ white marble. අන්න ඒ විශේෂයෙන් තමයි මේ මුළු ටජ් මහල් ආකෘතියම හදලා තියෙන්නේ. දැන් මේ ෂාජහන්ට ඕනලා තිනවා මේක ලෝකයේ පළමු සහ අවසාන මෙන්න මේ ආකාරයේ නිර්මාණයක් වෙන්න ඕනේ. කියන්නේ මේක අය කොහෙවත් හැදෙන්න බෑ. ඒ හින්දා මෙයා කරලා තියෙන්නේ මේකේ නිර්මාණකරුවගේ ප්‍රධාන නිර්මාණකරුවගේ අත් දෙකම කපලා දාලා තිනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට ආපහු මේ වගේම නිර්මාණයක් ආපහු හදන්න බෑනේ. අන්න ඒ හින්දා අන්න ඒ වගේ කතාවක් ඉතිහාසයේ සඳහන් වෙනවා. අර සෙල්ෆිය නේද? අනේ ඒක කරන්න මොකද? අර ඔයාගේ එක නැද්ද? මොකද්ද? අර ඔයාගේ ඇක්ෂන් එක අම්බෝ මෙතන සෙනග. ගවුලක් නෑ. ශාරුක් ඛාන්ගේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ආව යා වෙනම ෆොටෝ ගහනවා. මේකද? බලමුද ගිහලා? අර මේවා ඕක නෙමෙයි නේද අපි හොයන්නේ.
के बाद 3 साइज आता है रुको 1 मिनट देखो अब बच्चा है हमारा ये वाला ऑटोमेटिक 2 पीसेस उसको बंद करके ऑफ करेंगे ना तो स्लो मोशन का भी काम करेगा 2 पीसेस 2 पीस 300 वो प्लास्टिक वाला 400 रुपए दे दो ये लो මචං අර කීටැක් එක මචං 150ට තිබ්බ එක 80ට අඩු කරගත්තා. අඩකාරයට ලාභයක් නැහැ නේ මචං. භාගයක්වත් නැහැ නේ උට. කවුද එහෙම කරේ? අපේ මේ ඉතින් අර අපේ අමිත් මල්ලි තමයි ඉතින් බොරු කියලා මට ඉතින් සුපිරි බොරු ටිකක් දුන්නේ මම හැමදාම හැම මාසෙම එනවා කියලා බොරු කිව්වා. ඊට පස්සේ මචං 75ට දෙන්නම් කිව්වා. ඒ පහත් අඩු කරගත්ත මචං දැන් 70ට ගන්න. මේ vlog එක මෙතනින් ඉවරයි එහෙනම් මං හිතන් ඉන්නවා ඉස්සරහට කියන්නේ ඊළඟ සතියේ ඉඳලා සාමාන්‍යයෙන් සතියකට එකපාරක් හරි දෙපාරක් හරි මේ මගේ channel එකකින් මගේ මේ channel එකකින් live එන්න YouTube live එන්න සාමාන්‍යයෙන් ඉතින් මම උයන ගමන් රෑ වෙලා උයන ගමන් පොඩ්ඩක් chill එකක් දාන්න ඉතින් ඔයගොල්ලෝ comment කියව පොඩි අතල්ලක් දාන්න ඉතින් මං campus එකෙද්දි live වෙන්න කියලා හිතන් ඉන්නවා දැන් ඒක ගැන ඔයගොල්ලෝ මොකද කියන්නේ කියලා පොඩ්ඩක් ඇටින් කමෙන්ට් එකක් දාගන්න කියන්නේ ඔයගොල්ලෝ කැමතිද මොකද අකමැතිද කියලා මම මේ YouTube live වෙන වැඩේට මේ පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝගේ අදහස එහෙනම් ගිහින් එන්න ජය වේවා අවදාත් කම්ප්ලීට් අර පොඩි දෙය අඩු තව කලින් අර දාලා ඉන්න ඕනේ